හෙලෝ යාළුවනේ අදත් ඉතින් සුපුරුදු ලෙසම ගමනක් යන්න පිටත් වුණා. පිටත් වෙලා දැන් අපි මේ වෙලාවේ ඉන්නේ මඩුපල්ලියට හැරෙන තැන. මෙතන ඉඳන් මඩුපල්ලියට කිලෝමීටර 12ක් විතර යන්න ඕනේ ඒ පාරේ. කොහොම හරි මේ අපි යන්න හිතන් ඉන්නේ මන්නාරමට. දැන් අපි යන්න හිතන් ඉන්න මාර්ගය තමයි කෙලින්ම ගිහිල්ලා මුරුංගන් තියනවානේ, මුරුංගන් වලින් හැරිලා සිලා වතුර ගිහිල්ලා එහි රෑ ඉඳලා තමයි පහුවෙන්දා යන්න හදන්නේ. අපි මේ පැත්තට ගිහිල්ලා නැහැ. ඒකින් තමයි අපි කියන්නේ මන්නාරම් ගියාට අපි එල කෙලින් පාරනේ යන්නේ. අර පැත්තෙන් දාලා ගිහිල්ලා නැහැ. මේ පැත්ත යන්න හිතුණා. මේ පැත්තේ නිකන් අමුතු ගතියක් ඇති කියලා අපි හිතනවා. ඒකින් තමයි මේ පැත්ත අපි තෝරගත්තේ. බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා. ගමන අතරමැදදී අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. මොකක්ද කියනවනම් අපේ ෆෝන් වල බැටරි බැස්සා. ඉතින් අපිට සිලා වතුර යනකම් කිසිම වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න බැරි වුණා. යාළුවනේ ගුරික් බංගලාව එහෙම නැත්නම් මේ පැත්ත කට්ටිය කියන දේ අල්ලිරාණි කෝට්ටේ. එතන තමයි අපි ඉන්නේ. මේක තියෙන්නේ සිලා වතුර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර 4ක් විතර එන්න ඕනේ මන්නාරම් පැත්ත. ඒතකොට මේක ලක්වෙන්නේ. මේකේ ඉතිහාසයක් තියෙනවා. මේ නටබුන් වසර 200කට පෙර කියන්නේ 1802ත් 1804ත් අතර ශ්‍රී ලංකාවේ මුල් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩුකාර ෆෙඩරික් නෝත්ගේ නිවස කියලාත් කියනවා. මෙතන සිට ඔහු ඒ කාලේ වටිනාම සම්පතක් වන ලෝක ප්‍රසිද්ධ මන්නාරම් මුතු දීවර කර්මාන්තය නිරීක්ෂණය කරලා තියෙනවා. පුරාණ ග්‍රීකයන්ගෙන් ආභාසය ලැබූ ඩොරික් විලාසිතාවෙන් මේ බංගලාව ඉදිකර තියෙනවා. අද වන විට කාලය සුළඟ සහ නොසන්සුන් මුහුද මේ බංගලාව හානියට පත්ව තියෙනවා. බංගලාවට යටින් නැති කඳු බෑවුම දිනෙන් දින කඩා වැටුවෙන් පවතිනවා. ව්‍යුහයේ කොටස් දැනටමත් කඩා වැටලා තියෙනවා. මේ ආර්ථික පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වුවත් ඒ අද වෙන විට අතුරුදහන් වීමේ අද්දරේ පවතිනවා. මෙහි මිත්‍යාවක් සහ ජනප්‍රවාදයක් පවතිනවා. සියවස් ගණනාවක් තිස්සේ මන්නාරමේ ජනතාව අල්ලිරාණි රැජින ගැන කතා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු සහ බටහිර වෙරළ තීරයන් පාලනය කළ බව කියන පුරාවෘත්ත දෙමළ රැජින නිර්භීත රණශූරයෙක්, කාන්තා හමුදාවක් සහිත පාලකයෙක්, මුතුවලින් පොහොසත් වෙරළ තීරයන් හා විහිදුණු රාජධානියක්. සමහරු විශ්වාස කරන්නේ ඇය මේ ප්‍රදේශයේ ජීවත් වූ බව හෝ පාලනය කළ බවයි. තවත් සමහරු පවසන්නේ ඇගේ මාලිගාව දැන් නටබුන් නැති ස්ථානයේ තිබූ බවයි. කෙසේ හෝ ඇගේ නම තවමත් එම භූමියේ ජීවත් වෙනවා. එබැවින් ඩොරික් බංගලාව අල්ලිරාණි කෝට්ටේ ලෙසද හැඳින්වීමට පටන් අරන් තියෙනවා. නමුත් ඉතිහාසඥයින් අපට මතක් කර දෙන්නේ අල්ලිරාණි රැජින මෙම ගොඩනැගිල්ලට ඍජුවම සම්බන්ධ කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි. ඇය වාර්තාගත ඉතිහාසයට වඩා පුරාවෘත්තයට අයත් වේ.
එහෙත් ජනප්‍රවාදයද අපගේ උරුමය කොටසක්. මිනිස් තම භූමිය ඔවුන්ගේ අනන්‍යතාවය සහ ඔවුන්ගේ අභිමානය දකින ආකාරය ඔවුන් හිති කරනවා. ඉතින් මෙන්න එම හුදකලා වෙරළ තීරේ කතා දෙකක් එකලව ජීවත් වෙනවා. බ්‍රිතාන්‍යයේ යටත් විදේශ වාසස්ථානයක ඓතිහාසික සත්‍යය සහ රණශූර රැජිනකගේ කාලානුරූපී පුරාවෘත්තය. මේ අරිප්පුවෙහි මායාවයි. දුරික් බංගලාව නැත්තං අල්ලිරාණි කෝට්ටේ කැඩුණු ගල් පවා සීවස්වල බල උසුරාගෙන යා හැකි බව මතක් කරමින් සෑම නටබුන් එකකටම තවත් නැගී එන රළ යටින් ස්පන්දනය වන හදවතක් ඇති බව මතක් කරනවා. ඉතින් අවසානයේදී අපි අපේ ගමනාන්තය වන මන්නාරමට ආවා. A few moments later. Hey, rest करा